ශ්‍රී ලංකා ජාතික නිදහස් දිනය. ශ්‍රී ලංකාව වසර ගණනාවක් විදේශීය පාලනයට යටත්ව තිබී 1948 පෙබරවාරි 4 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබා ගත්තේය. එතැන් සිට සෑම වසරකම පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය ලෙස ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබේ. අතීතයේ අප රට පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යන ජාතීන්ට යටත්ව තිබුණි. 1815 දී මුළු දිවයිනම ඉංග්‍රීසින් යටතට පත් වූ අතර නිදහස ලබා ගැනීම සඳහා අපේ වීරයන් විශාල කැපකිරීම් සිදු කළහ. වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා වැනි සටන්කාමීන් මෙන්ම ඩොන් ස්ටීවන් සේනානායක, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාථන් වැනි නායකින් නිදහස් අරගලයට නායකත්වය දුන්හ. ප්‍රධාන නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෝ රජය විසින් තෝරාගත් ස්ථානයක මෙවට පැවැත්වේ. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතික ධජය ඔසවා උත්සවය ආරම්භ කරයි. එමෙන්ම ආචාර්ය පෙරළපාලි, යුද නාවික, ගුවන් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අභිමානවත් ආචාර්ය පෙරළපාලි පැවැත්වේ. ඒ වගේම දිවයිනේ නන් දෙසින් පැමිණි කලාකරුවන් ඉදිරිපත් කරන විවිධ නැටුම් සහ ගෑම් වලින් සංස්කෘතික ප්‍රසංග උත්සව වර්ණවත් වේ. 2025 තේමාව වූයේ පසුගිය 77 වන නිදහස් දිනය සමරුනේ නව පුනරුද යුගයක ඇරඹුම යන තේමාව යටතේය. එමෙන්ම නිදහස් දිනය යනු හුදෙක් නිවාඩු දිනයක් පමණක් නොව අප ලැබූ නිදහස අගය කරන සහ රටේ අභිමානය ලොවට විදහා දක්වන දිනයකි. ජාති ආගම් භේදයකින් තොරව එකම මවකගේ දරුවන් ලෙස ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකීමට අප සැවම අදිටන් කරගත යුතුය.